Hi guys, අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ පොඩි කෙචපැටික් එකක්. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගන්න හම්බුනේත් නැහැ. So මේක ඇවිල්ලා මේක වගේම charging ඔයාලට charge වෙන විදිහ බලා ගන්න පුළුවන් item එකක්. So මේක ෆෝන් එකට plug කරාම මේක ගන්න volt ගාන, ampere ගාන, watt ගාන ඔක්කොම පේනවා. So අපි බලමු මේක මොකක්ද තාත්තේ කියලා. So මම ඒක දැන් අන්බොක්ස් කරගෙන තියෙන්නේ. මේකේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේ ගත්තොත් මේකේ තියෙනවා මේ දා වොට් 4.5 වොට් 50 යනකම් මේකට දරා ගන්න පුළුවන් වෝටින් කරන්ට් එක. ඇම්පියර් එක 6 ඇම්පියර් ෂෝට් ටර්ම් 12. So එනම් අපි මේක ෆෝන් එකකට ගහලා බලමු. මෙතන තියෙනවා මම යූස් කරන high quality option charge එකක්. මෙතන තියෙනවා සාමාන්‍ය A grade වගේ යන normal charge එකක්. ආයෙ මෙතන මගේ මේ හබ් එකේ මේක තියලා බලමු කරන්ට් එක මොනවද ගන්න කියලා. මම ටෙස්ට් කරන්න ගන්නේ නම් 8 එකක්. ඒකට දැන්ට forward 3.5 ඒ අතර ප්‍රමාණයක් ගන්නවා. මේක නම් 7යි පෙන්නන්නේ. අපිට කේබල් එකේ මොකක් ඉෂුව එකක්ද දන්නේ. So we'll see. මම මුලින්ම කරන්නේ මේක මම ප්ලග් කරන්න normal A grade look එකට ප්ලග් කරලා මෙතන නම් ප්ලග් කරලා ගහන්න දෙන්නේ අපි කවුරුද මේකේ ඕල් එකේම ගහමු ලැප්ටොප් එකට ප්ලග් කරලා හරි මේ සයිඩ් එක केबल कहाँ मिले फोन එක ගහලා මම තියෙන කේබල් එකට සාමාන්‍ය කේබල් එකේ නම් ඕල නැහැ. කේබල් 4 වොට් 4යි මේකෙත් 4.5 තමයි. ඉතින් මේ තියෙන E grade lock එක ගන්න වෝල්ටේජ් ප්‍රමාණය maximum on the 5.979 ampere, maximum 1.12. hari දැන් අපි බලමු 30 watt හොඳ charge එකකට ගහමු මොකද අත් එක මේ ෆෝන් එක මේකෙත් නම් ගන්නෙ මේ ප්‍රමාණය තමයි 4 point. සමහර මේකේ මේ මොකද මේ මෙතන මැෂින් එකේ ගහද්දී 9 වෝට් ගත්ත මේක සමහරට ගන්න නැත්තේ. දැන් නම් 80 පැනලා තියෙන 88 තියෙන්නේ. මට එහෙම එකක් හින්දා වෙන්න පුළුවන්. මොකද අරකේ කෙලින්ම ගත්ත වොට් 9යි ෆාස්ට් charging ගත්ත PD. අපි ආයේ මේකටත් ඕනනම් ගහලා බලමු මොකද තත්ති කියලා. මේකෙත් තියෙනවා තමයි ගන්න. චාර්ජර් ගැන කතා කරන්න නෙමෙයි වුණා තිබ්බේ. මේකෙන් වෙන දේවල් මොකද තත්ත්වය කොහොමද වෙන්නේ. ඔයාලට ඇත්තටම මේ සාමාන්‍ය ඉතින් ගෙදරක පාවිච්චි කරන කෙනෙක්වත් මේ අයිටම් එක එහෙම ලොකු අවුලක් නැහැ. මේකක් ගන්න රුපියල් 10000ක් විතර වගේ. මේක සාමාන්‍ය 2-3000ක් වගේ තමයි වෙන්නේ. So ඔකයි විස්තරය. So එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.